ඉතින් ඔන්න අදත් ඇවිල්ලා තිනවා රජයේ රැකියා පුරප්පාඩු රැසක්. පළවෙනි රැකියා පුරප්පාඩුව විදිහට අපි කතා කරමු. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තිනවා. මේකේ රැකියා පුරප්පාඩු 6ක් දාලා තියෙනවා. ක්වොලිෆිකේෂන් විදිහට බලනවා A level. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20/25/11/14 කියලා. ඉතින් ඔයාලට ගොඩක් කල් තියෙනවා මේක ඇප්ලයි කරන්න. ඉතින් මේවට අදාළ සියලුම ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට WhatsApp channel එකක් තියෙනවා. ඒකටත් join වෙන්න පුළුවන්. ඒකට මම රජයේ සහ ප්‍රයිවට් රැකියා දානවා නිතර. ඉතින් දැන් මේ දවස්වල රජයේ රැකියා එන හින්දා දැන් මේ දවස්වල අපි රජයේ රැකියා තමයි කතා කරන්නේ. අපි ඉස්සරහට සියලුම ලංකාවේ තියෙන රැකියා ගැන ඒ channel එකේ සහ YouTube එකේ දානවා. ඉතින් channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු වෙලා තියෙනවා. මේකේ ඔයාලට program director කියන කැටගරි එකට තමයි ගන්නෙ. closing date එක දාලා තියෙනවා 20/25/11/10 කියලා. මුදල් අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු වෙලා තියෙනවා. ඉතින් මේකේ වේකන්සිස් ඔයාලට පේනවා ඇති දාලා තියෙනවා 10ක්. ඉතින් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ O-level සහ A-level බලනවා කියනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තින්නේ 20/25/11/24. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ රැකියා පුරප්පාඩු වෙලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තින්නේ 20/25/11/10 කියලා. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. පහළ තියෙන සුදු පාට subscribe button click කරලා මාව සබස්ක්‍රයිබ් කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු වෙලා තියෙනවා. මේකේ වේකන්සිස් 43ක් දාලා තිනවා. ක්වොලිෆිකේෂන් විදිහට බලනවා O level සහ A level ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20/25/11/14 කියලා. සිවිල් ඉංජිනේරු සමාගමක රැකියා පුරප්පාඩු දාලා තියෙනවා. රැකියා වේකන්සිස් තියෙනවා 9ක්. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20/25/11/12 කියලා. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි. ඉතින් මේවට අදාළ සියලුම ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ දානවා. ඒව ටච් කරලා ගිහලා ඔයාලට ඒ වගේ සියලුම විස්තර ගන්න පුළුවන්. ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.